ආසියාවනේ. අන්න අර කොල්ලෙක් කොහොද පිටිසරක ඉස්කෝලේක කොල්ලෙක්. හරිද මේ පොඩි ළමයි කොමාරි මේ 10 11 පන්ති ළමයි. ඒකට අයියේ ක්‍රමයක් හොයාගෙන තියෙනවා. හරිද? රටට මෙහෙම එනවන ඔව්. මේ ප්‍රවෘත්ති වල පෙන්නන්නේ බලන්නකො. ඒ ළමයාට මොන පාසුකම් තිබුණද කියන්නකො. හරිද? විශේෂණයක් කෙනෙකුට කඳුරා ගන්න ඒකට ලාම්බයක් වදින්න. හරිද? ඒ වගේම හතර මම දැක්ක දාලා තියෙනවා දැන් මේ සමාජ මාධ්‍යයන්. ඔය හිරුවේකෙත් මම දැක්කා. මේ ඊරට තියනවා නම් ඉන්නවා අයියේ කොච්චර ඉන්නවද ඒවා මේ ළමයින්ට ඉඩ ඔළුව ඉස්සරහට එන්න දෙන්නේ නැතුව අපි රටේ උන් අයියේ ඒකලා තියෙන මට දුම කේන්ද්‍රතන ඒකයි. අර ලක්ෂයාට ඉන්නත් ලයිනල් ඔය ඇවිල්ලා තියෙන්නේ ලයිනල් මේ එරාමල්ලි කියලා මං හිතන්නේ දන්නෝ දනිති මේ TikTok කලාව තුල මේ TikTok කලාවේ ප්‍රොෆයිල් වලට ෆ්ලෑග් එක දාගන්න කියපු ඉතින් ආදරණීය මගේ රටදෑ වෙනුවෙන් සටන් වැදුණු අවුරුදු 30ක් තිස්සේ ඉතින් අභීත රණවිරුවෙක්. ඉතින් එරාමල්ලි මියුට් එක කරලා පොඩක් කතා කරන්න වස්තු. ඔයාට ඔයාට මොනවද කියන්න තියෙනවද කතා කරන්න. ප්ලීස් එරාමල්ලියා 35 pounds fucking without drinks, nothing. Yeah, that's great. There, the category grandmother salad with avocado, coriander, and mayonnaise, Mediterranean one, cheese, tomatoes, walnuts, ඔය ලයිය බොහොම ස්තුතියි. ඔය ලයියා කියපු කතාව මේ ලයියා හොඳට පැහැදිලි කෙරුවා රේනුට. හරිද? දැන් සිංගල් එයා කිව්වා මේ අනිවාර්ය කෙරුවේ නැහැ කියලා. සිංගල් ළමයින්ට සිංගල් විජය සමතුරලා කොයි රටකට ගිහිල්ලා කතා කරොත් එයා නෙවෙයි පච වෙන්නේ. පච වෙන්නේ රට. හරිද? රට පච වෙන්නේ. ශ්‍රී ලංකාව නියෝජනය කරන්න ජනතාව. හරිද? එතකොට මේ මිනිස්සු කරගත්ත විනාශය අද එයාට මේක බලපාලා තියෙනවා. හරිද? ඒකයි කියන්නේ. දැන් ඔය අඬු කුමාර මහත්තයා එදාසර කිව්වේ මේ මොකද්ද මේකට මොකද්ද මත්තරට ගුවන් ගියානකෙද්දී ප්‍රවෘත්තියක්ද කියලා. අද එයාගේම වීඩියෝ කරකට ගහනවා අන්න මේ රේල් කෝච්චි දාලා. හරිද? ඉතින් එහෙම නෙමෙයි දේශපාලනේ බාල දේශපාලනේ කරපුවම එයාට මේක අද ඒක මෙයා පාරවල්ලක් වගේ පිටිපස්සෙන් කැරකෙනවා. කටක් වුණාම අපි හැමෝම දැන් මේ මිනිස්සු ඇයි අපි අපේ බණ්ඩාරනායකලා අපි දැන් බණ්ඩාරනායක මැරලා ගියා. ලයිනල් අපේ අපේ සිංහල තරුණයන්ට ඉංග්‍රීසි නැති කරුවේ ඇයි ඉංග්‍රීසි නැති කරුවේ ඕක නැති මොකද අපේ ළමයි ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න. ඒ මුඩට එනවද ඒ භාෂාව ඉගෙන ගන්න එකේ කොච්චර වටිනවද බලන්න. කොච්චර වටිනවද භාෂාව ඉගෙන ගන්න. බණ්ඩාරනායක ඒගොල්ලෝ වර්ෂේ උඩ තියාගත්ත එකයි කරේ ඒගොල්ලෝ. ඔය බණ්ඩාරනායක මහත්තයා උතර බුදුදහම ඉංග්‍රීසි ඉගෙන ගත්තාම ඒගොල්ලන්ට ඇගේන්ස්ට් වෙනවා කට්ටිය. දැන් එතකොට නිලන්තයි දැන් උතන අදහස් කරන්නේ මෙතන ඉංග්‍රීසි වලින් ඉගෙනනවා නම් මිනිස්සු එතකොට ගොඩක් බුද්ධිමත් වෙලා මේ මෙයාලට මේ දේශපාලනේ ඉදිරියට කරගෙන යන්න ප්‍රශ්නයක් වෙන හින්දාද ඒක වෙනස් කරන්න හේතුව කියලාද එහෙම තියෙන්නේ නැද්ද? ඔව් මේ මෙනු අපි දැන් අපේ අම්මලා තාත්තලාට හොඳට ඉංග්‍රීසි බලනවා. හරි අපි අම්මලා තාත්තලාට ඉංග්‍රීසි බලනවා. ඒත් අපේ ගෙවල් වලත් ඉංග්‍රීසියෙන් අම්මලා තාත්තලා කතා කරපින්ද අපිටත් ඉංග්‍රීසි සාමාන්‍ය දැනුමක් තියෙනවා. කතා කරගන්න පුළුවන්. හරිද? ඒකින්ද අපි ලෝකෙට විවෘත වුණා. අපි පොඩි කාලේ දැන් ඔය විදේශ ප්‍රවෘත්ති බැලුවා BBC Reuters reports වගේ දේවල් බැලුවා. අපිට ලෝකය ගැන යම් අවබෝධයක් දැන් ලංකාවේ හුඟක් අයට නැති අවබෝධයක් ඔය මේ ඉංග්‍රීසියෙන් දැනුමක් තියෙන අයට තියෙනවා ලෝකයේ පිළිබඳ අවබෝධයක්. හරිද? මොකද මේ ඉස්සර Reuters report එකේ ඉංග්‍රීසියෙන්. හරි Reuters reports පත්තරවල මේවල එන්නේ daily report එකේ එන්නේ ඉංග්‍රීසි. අපි ඒවා ඉස්සර කියවනවා. ලෝකය ගැන අවබෝධයක් එනවා. මේ දේශපාලනය ගැන, ලෝකේ කලාව ගැන, මේ සිනමාව ගැන අපි ඔය ඉස්සර ඔය කියවනවා. ඒකින්ද අපිට යම් දැනුමක් තියෙනවා. මේ ලොකෝමකට කියනවා නෙවෙයි. එතකොට ඉංග්‍රීසි පොඩ සමාවෙන්න හොස්ට අර පල්ලෑ ඉන්නවා මේ අපේ රණවිරුවෙක් ඇවිල්ලා එරාමල්ලි කියලා පොඩ්ඩක් උඩට ගන්න හොස්ට එරාමල්ලි එන්න උඩට. හරිද? එතකොට ඔව් දන්න කෙනෙක් ඉංග්‍රීසි යම් කියන්නේ ඉංග්‍රීසි කියන්නේ ජාත්‍යන්තර භාෂාව. ඒ ජාත්‍යන්තර භාෂාව දන්නවනම් අඩු ගානේ මේ රේඩියෝ එකට ස්විච් කරලා ෂෝට් වේව් නිවුස් එකක් අහන්න පුළුවන්. පිට රටක් ගැන දැනුමක් ලබා ගන්න පුළුවන්. BBC නිවුස් එකක් හරි මොකක් CNN නිවුස් එකක් අල් ජසීරා අහන්න පුළුවන්.
අපි ඔව දැනුම ලබා ගන්න ඒවයි. දැන් ඒ ඉංග්‍රීසි දැනුම නැති කෙනෙක් කොහොමද ඒක ලබා ගන්න කියන්නකෝ. අනිත් එක දැන් ජාත්‍යන්තර අමතන්නේ කොහොමද ගිහිල්ලා දැන් ෆෝරම්ස් වල ගිහිල්ලා කතා. ඒතකොට හිතන්නේ නිකන් මුකුත්ම දන්නේ නැති මිනිස්සුනේ කියලානේ. දේශපාලනේ ඒකට අපේ කට්ටිය ගන්නවා. එතකොට මේ රුසියාවේ ජාත්‍යන්තර සමුළු වල ගිහිල්ලා සිංහලෙන් කතා කරන්න බෑනේ අපි. ඒ සමුළුව මොකද මේ මිනිස්සු ට්‍රාන්ස්ලේට් කර කර අපේ කතා අහලා ඉන්නේ නැහනේ. අනිවාර්යයෙන්. අර අහන්න ඕන මිනිස්සු අහනවා. අහන්න නැති එක පාඩු පැත්තලා ඉන්නවා. අනිත් එක නිලන්ත ඔතන තියෙන ප්‍රශ්නේ තමයි මිනිස්සු ඔය ඉංග්ලිෂ් එපා කියලා ඒක නිකන් ඉංග්ලිෂ් හරි නිකන් ඉගෙන ගන්න එක අපරාධයක් වගේනේ මිනිස්සු මේ ඒ දවස්වල මේගොල්ලෝ බැලුවේ මේ JVP කාර්යෝ විශේෂයෙන් ලසිත් කතා කරන්න. ඔව් ඒගොල්ලෝ ඉංග්ලිෂ් හරියට නිකන් අපිට මොකක් හරි මේ වැරද්දක් වෙන භාෂාවක් වගේ උන් ඒක කන්සිඩර් කරේ. ඉතින් ඒක හින්දා තව තවත් උන් මුළු ගැන්නෙනවා. ඉංග්ලිෂ් දැනගත්තත් උන් කැමති නෑ කතා කරන්න. හැබැයි ලසිත් මේ එහෙම කියලා කලිසම් කෝට් ගහගෙන තමයි යන්නේ රට ලෝකෙ වටේ. ඒ ඉතින් දැන් අපේ 100ට බැන්න කලිසම් කෝඩ් ගහනවා ඉංග්‍රීසි වලින් කතා කරනවා එහෙම කියලා. දැන් ඉතින් බැරි කට්ටියත් ඉංග්‍රීසි කතා කරන්න හදනවා. කලිසම් කෝඩ් ගහගෙන. ඒක it's too late now. big question එහෙම. ඒක මෙහෙමයි මුළු සමස්ත ජනතාවටම මට පොඩි කාරණයක් කියන්න දෙන්නකෝ. අපරාධයක් කරේ රට දන්නවද? ඒකෙන් ලයිය මට ඕක පොට විස්තර ඔතන දෙකක් තියෙනවා. ඔතන කාරණා දෙකක් තියෙනවා. මම ඒක කියන්නම්. හරිද? බණ්ඩාරනායක කියන්නේ UNP හිටපු දෙවෙනි නායකයානේ. එයාට UNP ගේ නායකත්වය ලැබෙච්ච නැති හින්දා පක්ෂ කඩාගෙන ගිහිල්ලා වමේ පක්ෂත් එක්ක එකතු වෙලා සිංහල ජාතිය ඡන්ද ගන්න බලාගෙන සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලා ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය නැති කරනවා කියලා කිව්වේ. හරිද? එතකොට ඕක එයා කිව්වයිලා එයාගේ දේශපාලන වාසියට සිංහල ඡන්ද ගන්න. මොකද රටේ 170ක් සිංහලු ඉන්නේ හින්දා සිංහල ඡන්ද ගන්න බලාගෙන තමයි අපේ මෝඩුමි සිංහලයව රවට්ටගෙන මේ අර මොකද්ද මේ හැමදාම කියන්නේ රට බේර ගන්න කියලා ඡන්දෙ දෙන සීන් එකනේ ඔය තියෙන ඔය පක්ෂේ හරිද? එතකොට මේ අපි මෝඩු මිනිස්සු දුන්නා. හරිද? ඒ බණ්ඩාරනායක කියලා තමුන්ට බලයට එන්න. හැබැයි JVP එක ඇවිල්ලා දුප්පත් පවුලෙන් ආපු සෙට් එකක් මුලින් හිටියේ. උන් ඇවිල්ලා ඔය බණ්ඩාරනායක කරපු විනාශයේ they also victims of බණ්ඩාරනායක policy no ලසිත්. Right? Absolutely yes. 1956 වල බණ්ඩාරනායක කරපු විනාශයේ මේ ඒගොල්ලෝ JVP කට්ටියත් ඇවිල්ලා they also victims right? Yes. එතකොට දැන් JVP එකට ඒ JVP නායකයෝ තෝකෙම මේ කර්මයේ කරගහපේ උන් විතරක් නෙවෙයි උන්ට ඕන උනා සිංහල තරුණයන්ව මේ විරැකියාවෙන් සහ අඩුපඩියට වැඩ කරන්නේ උන් කරන්න. එතකොට දැන් සිංහල තරුණයන්ට උපාධියක් අරගන්න ඉංග්‍රීසි බැරි නම් හොඳට ඉංග්‍රීසි පුළුවන් කියනකො උන්ට ප්‍රයිවට් සෙක්ටර් එකට ගිහිල්ලා ලක්ෂ 1.5 සැලරි එකට රස්සාවක් කරන්න පුළුවන්. උපාධියකුත් තියෙනවා නම් සිංහල කොල්ලන්ට. හරිද? එහෙම නැත්නම් පිට රට ගිහිල්ලා රස්සාවක් කරන්න පුළුවන්. තව ලක්ෂ අයියේ මෙහෙමනේ නිරන්ත අයියේ. ඔව්. දැන් මේක ඉවර කරනවා. මේක හරි වටිනවා අයිය. හරිද? මේ JVP මානසිකත්වය. එතකොට එහෙම නැතුව එතකොට සිංහල ඉංග්‍රීසි භාෂාව රනිල් ලෝක දවලපත්‍රය ගැනට මුන් විරුද්ධ වුණේ සිංහල විතරයි සිංහල තරුණයන් සිංහල විතරන්න පුළුවන්. උන්ට ආණ්ඩුවේ රස්සාව විතරයි කරන්න පුළුවන්. උන්ට මාසෙට ගන්න පුළුවන් පරිදි රුපියල් 30000යි උපරිම රුපියල් 30000යි. එතකොට හැමදාම ඌ පාරට බහලා උද්ඝෝෂණය කරනවා, ස්ට්‍රයික් කරනවා. හරිද? රස්සාවල් ඉල්ල ආණ්ඩුවේම රස්සාවල් ඉල්ල ස්ට්‍රයික් කරනවා. ওই ටික කරන්න තමයි JVP එක අර බණ්ඩාරනායකගේ කරපු විනාශය එක දිගට මේ උන් කරගහගෙන ගියේ. ඔව් මේන්ටේන් කරුවේ. මං ඉවරයි කතා කරන්න. හරි නිලන්ත දැන් අපේ රටේ ඉන්න දැන් ඔය මේ විශේෂයෙන්ම අපි ඉන්නේ මැද පෙරදිගනේ. හරිද? එතකොට මේ මැද රටවලට එන අපේ කාන්තාවෝ. හරිද? සමහරක් අම්මලා ඉන්නවා නංගිලා ඉන්නවා නම විතරයි ලියා ගන්න පුළුවන්. හරියටම. කියන්නේ ඒකත් තේරෙනවානේ. ඉගෙනීම කිය අධ්‍යාපනය කියන නැතිනොට. හැබැයි මේ මිනිස්සු යම් වැටුපක් ගන්නවා. හරිද? හැබැයි ඒ ළමයා මිනිස්සයා ඒ කාලේ ඉගෙනගෙන හිටියනම් හරියට ඊට වඩා තැනකට මේ මිනිස්සයා යනවානේ. දැන් බලන්න පිලිපීන් කාන්තාවට දින්න මෙහෙ තින් තැන. හරිද? කියන්නේ මොකද්ද KFC හරි McDonald හරි
ඒ වගේ වැඩිපුර ඉන්නේ පිලිපින්. ඔව්. දැන් මේ රට ගෙදරකට ගන්නෙත් පිලිපින් කෙල්ලෙක් ගන්නෙ මොකටද? ඉංග්‍රීසි කතා කරන්න හින්දා. ඔව්. මොකද ළමයින්ට ඉංග්‍රීසි භාෂාව කතා කරනවා. අපේ ගෑනුට ගියල්ලා කුස්සියට දාලා මරව වැඩ ගන්නවා. අරුන් බෝනික වගේ තියාගෙන ඉන්නවා. හරිද? ඒ කියන්නේ ඒ තරම් ලොකු විනාශයක් කර අපේ රටේ සමස්ත ජනතාවට මේ කියන්නේ මේ දේශපාලන විසින් දන්නවද? ඒක මේ එක්කෙනෙකුට දෙන්නකොට නෙවෙයි. ඒක ශ්‍රී ලංකා මනුස්සයට පොදුයි, JP කාරට පොදුයි, UMP කාරට පොදුයි. ඒක හැමෝම පරිප්පුව කාලා තියෙන්නේ රටේ ජනතාව. දන්නවද? ඔය පරිප්පු දුන්නේ ඉල්ලම් කාලා ශ්‍රී ලංකා දැස්පත්සේ රාජපක්ෂ බණ්ඩාරනායක කහුලයි ජේවිත් එකයි. අපි චෝමුණාට අපි විසින්ම අපි බෙල්ල මිරික කරලා තියෙන දන්නවද? අනිවාර්යෙන්ම ඒ විපාකේ අපි විඳින හින්දානේ මේ අපි කෑ ගහන්නේ. හරිද? අනිත් අපේ එක විපාකේ දැන් විඳින හින්දා අනිත් උන්ටත් ඒ විපාකේ ඕනේ නැහැ කියන එක අපි කියන්නේ. ඇන තව එකක් තියෙනවා අපේ රටේ මිනිස්සුන්ට හැමෝන්ටම ඉංග්ලිෂ් පුළුවන් වුණා නම් එහෙනම් ಜಾති ભેදෙකුත් නැහැ. මොකද අපිට ඒගොල්ලොත් එක්ක කමියුනිකේට් කරන්න පුළුවන් රට ඇතුලේ. අනිවාර්යෙන්ම සිතයියේ ඔය බලන්නකො දැන් ඊයේ පෙරේද මම දැක්කම මේ වර්ෂාව ආවනේ මේ විනාශ